අද 2024 මැයි 10 වෙනිදා. ඔව්. නෑ අද ඒ දවස නෙමෙයි මේ වීඩියෝස් ටික අරන් තින්නේ එදා. ඉතින් එදා තමයි අපේ ශානි අක්කා, මංජු අයියා, මෙතුලි, හාහා පුරා කියලා එයාලගේම ගෙදරට පදිංචියට ගිය දවස. ඉතින් මට මගේ අලුතෙන් හදපු ගෙදරකට පදිංචියට ගියා වගේ මට පුදුම සතුටක් තියෙන්නේ. අදටත් ඒ ගෙදරට ඒ විදියටම අපි හැමෝම ආදරෙයි. අදටත් ඒගොල්ලෝ ඒ විදියට දැන් මීටත් වැඩිය හොඳට ලස්සනට ඒ ගෙදර තියාගෙන ඉන්නවා. අපිට අපේ ගෙවල් දොරවල් පොඩි ලොකු කියන එක නෙමෙයි වෙනස. අපේ තැන ලස්සනට පිරිසිදුව තියාගන්න එක. ඉතින් ඒක මංජු අයියා, මෙතුලි, ශානි අක්කා තුන්දෙනාම එකින් එක්කෙනාට නොදැනීම හරි ආදරයෙන් කරන වැඩක් ඒක යාලා. ඉතින් මේක ඇත්තටම අපි හැමෝටම සතුටු දවසක්. වෙලාව කීයද ශානිදු යන්න ඕන. අපේ යාළුවෝ මෙහෙම දවසින් දවස අඩියෙන් අඩිය දියුණු වෙනවා දකින්න තරම් සතුටක් තව තියෙනවද? යාළුවෝ කිව්වට අපි හැමෝම පවුලක්. එකම පවුලක්. ඉතින් මේ දවසේ මේ වුණ සිද්ධි ටික මගේ මේ තිබ්බ ළඟ එතකොට මගේ ළඟ තිබ්බ Nova 3i ෆෝන් එකේ ඒකෙන් මම ගරගෙන තියෙන්නේ. ඉතින් මම ඒව මොකොත් එඩිට් කරලා නැහැ. මම ඔක්කොම දානවා මොකද ඒදා සිදුවීම ඒ තුන් දිනකට විශේෂයිනේ. ඇත්තටම මේක ගොඩක්ම අවශ්‍ය වෙන්නේ ඉදිරියේදී මෙතුලිට. එයාට තමයි මේක මං හිතන්නේ වටින මේක. එයාගේ අම්මයි තාත්තයි එකතු වෙලා එයාට හදපු ගේ බලන්න පුළුවන්. එදාට කොහොමද එදා වුණ වැඩ ටික කවදරි මෙයා ලොකු වුණා මෙයාගේ දරුවන්ටත් පෙන්වන්න පුළුවන්. ඉතින් මෙතනට අපේ යාළුවෝ අනිත් අයත් එනවා. මට මේ පුළුවන් ටික තමයි මේ වීඩියෝ කරලා තියෙන්නේ. මොකද එදා අපිට මගුල් ගයක් වගේ මට මතකයි අපි රෑ වෙනකම් එදා එහෙ හිටියා. ඉතින් අපි බලමුකෝ වීඩියෝ එක. අක්කේ කීයද 8යි? 24යි 24යි. තුනක් දාන්න තුනක්. පාන් තුනක් දාන්න. පාන් දිර තුනක් දාන්න. තුනක් පත්තු කරමු. නැතේ නෑ. දැන් ලෑස්ති වෙන හරියට කාම් තප්පර ගන්න. නානි ඔතනින් මේ බලන්න. පිටිපස්සෙන් ගන්න බබා. ප්‍රාර්ථනා කරන්න ඕන. මංජු මේ පැත්ත බලා යන්න. මංජු අල්ලගෙන ඉන්නේ. මේ පැත්ත බලා යන්න. දකුණ බලා යන්න. හරි හරි ඇතුළට යන්නකෝ. අල්ලන් ඉන්නකෝ ඊට එන්න පුළුවන් නැන්ද ඒටක් ගන්න. ඊළඟ ටික පවුනාම යන්නේ අනි වෙලාව. හරිද? හරි දැන් හරි හරි මංජු. හරි. පෙරුවන් සරණයි කියලා. මේ පැත්ත බලන්න. හරි. පෙරුවන් සරණයි කිසිම භගවරන් සම්මාස විජය සම්පන්න ඒගොල්ලෝ ගියාම හරි. මේ කල්ලගන්න. හරි මේ එයි කුල්ල අරන් වතුරින් තියන්නේ මේ පහන තියලා ඉන්න මල් ඉස්සරහින් මුලින් කියලා තරතල මෙතන මොකද මේ ගලගන්න දෙනකොට ඒක මේ කුඩු තියන්න මල් එක කො මේ මන්දේ ඔයා දිනලා දැන් මේක ගේන්න ඕනේ. කිලෝතර නේ. මල් එක මෙතෙන් කියන්නේ. මේකේ තියෙන මොකද රවුමද? මේකක් ගේන්න ඕනේ මම හිතා. අර බෑ මේකක් ගේන්න ඕනේ. මල්ටිප්ලග් එකක් ගේන්න. පුතේ මේ දොර දෙක අයින් කරා.
Bapak polkar dulu ini ada mana? මේ කලේ මෙතන තියන්නේ. ඔව් මම අර කරන් එන්නම් මේ පත්තු කරන්නේ. මේ මෙතන පත්තු කරමු. ඔව්. ගාලා කියන්න ඕනේ. මේක දාමු. මේක කියන්න එපා. එළියට එන්න. ඔකට පොල් කාඩ් දෙක තුනක් දාන්න ඉවරනේ. දැන් ඉතින් පොල් කඩු දාන්න වෙලාවක් නැහැ. ada malah bukan dia malah. බුදු පාණ්ඩ මෙතනට අල්ලලා. Tangan jangan jangan. Hari ini dia yang pergi mana ni? බෑ කලින් නම. Ni hari ini. Oh, ada ini kalau ni dia yang di mana ni? Kalau ni pada mana di mana ni? දාගායවල පිටින් එක. කයිල ගන්න අවුලන්නේ. ගල් නෙවෙයි අර මං ඔය දායක සීනිය බලන්න ඕනේ. මේ කීයද තියෙන්නේ? එහෙම වෙලාවක් නැහැ. ඔයා කිරි මුට්ටිය තියන්න. ඔයා තියන්න. කිස්සල පොලේ ගන්න පොලේ. ඔව්. කීයද නේද? 35යි. අපි පිළිපත් යන්න දෙන්නේ කියලා අල්ලන්න. ඒකට පොල් ගෙඩිය ගෙනවද? කපුරු දාලා පත්තු කරන්න මාජි. ටක් ගාලා පත්තු වෙනවා. කපුරු එකක් දාන්න එතකොට. එතකොට පත්තු. දැම්ම බෑන් දැන් වෙලා තියෙනවනේ. වෙලාවක් තියෙනවනේ ඒකට. තාම අර. ඔව් පොල් ගෙඩිය. මන්දේ දාන්න දාන්නකො. හරි කපුරු දාන්න එතකොට පත්තු වෙනවා. ඒකට පිළිගලා දැන් අඩු ගෙඩිය බුලන්නේ නේ? මේක ඔෆ් කරන්නන්නේ. මේක තිබ්බට පස්සේ. පස්සේ ආයිමත් පත්තු ඔයා ඔන් කරන්න. ඔව් බබු තියෙනවනේ ගොඩක්. ජය පාලි. හරි ඒක ගත්තා. කපුරක් පත්තු කරනවා. මිතු අඳ ගන්න. ඉවරනද? උතුරනද? වාඩියෙන් බිම වාඩින්නකෝ හරි. සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති තිපිසෝ අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති තිවිසෝ භගවාරහං සම්මා භගවාති තිවිස්වාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්න සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිවිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති
ඉතිපිසෝ භගවා රහන් සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්න සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සා බුද්ධෝ භගවාති සාදු 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 ඒ පැත්තෙන් කරන්නේ ඔන්න ඒකට දාන්න මරණ රෙදි කෑලා ඒ පැත්තෙන් මෙහෙට දකුණ වට්ටු වෙන්න ඕනේ. කංකම්බූරු මං අපි ගමේ ගියාම ශානිය කරොත් අංග ළමයි කංකම්බූරු හරිද කංකම්බූරු හිටගන්න මෙතුලේ මං කියන දේ අහනවද හරි එහෙනම් දුවලා ගිහිල්ලා අම්මා මෙතන අම්මා නැති අය මේ ආච්චිට උම් එකක් ලොකු අම්මට උම් එකක් දෙන්න ඕනේ අම්මා ඉන්නේ අම්මාව වදාගෙන උම් එකක් දෙන්න ඕනේ ටකල් කොහොමද ඉෂුලි අයියා මෙයාට කිව්වේ යන්නේ යාගේ අම්ම නැති නිසා අයියෝ මෙතුලි අබීට කො තිෂු ඔයා උම් එකක් දුන්නේ නැහැ නේ අම්මට එහෙනම් දුවලා ගිහිල්ලා මනෝජ නැන්දට උම් එකක් දීලා එන්න නෑනේ පයිලට සින්සින්ජෝරු මං කියන දේ අහනවද එහෙනම් ලීලච්චිව බදාගෙන උම් එකක් දෙන්න හරි මංජලික අන්න දැක්කද ශාසෝ කෝ බී ද්වාරක කෝ උම් එකක් දෙන්න ඔයා දුන්නේ නෑනේ ඔමෝ බලන්න කෝ ද්වාරක උම් එකක් දෙන්න ද්වාරක එතකොට පැරදෙනවා උම් එකක් දෙන්න ද්වාරක එයාගේ මූ ලැජ්ජව මං කියන දේ අහනවද එහෙනම් අපේ තිසුල පුතාට උම් එකක් දෙන්න තිසුල පුතාට උම් එකක් දෙන්න තිසුලිට දෙනවා තිසුලට ඕද එහෙනම් තිසුලි අක්කව බදාගෙන උම් එකක් දෙන්න තිසුලි අක්කව නෙමෙයි මෙතුලි අක්කව මම වීඩියෝ කරනවා අරුණි මේ ශානි අක්කේ චිත්‍රාණිට කියන කැන්සල් කරා කියලා එන්නේ නැහැ හිමීට ගිහින් දාම ඕනනම් පයින් යා චිත්‍රාණි පයින් යන්නේ දැන් චිත්‍රාණි අංකල්ටයි පුළුවන් මෙහෙම කරන්න චිත්තන්ටි සූටලෙන් හොරට පයින් ඉන්න චිත්‍රාණිට බෑනේ නෑ හලෝ මේ තුන් දෙනා දාලා අපි පයින් ත්‍රිවිල් එක යා නෑ මෙයා බස්සනේ නෑ ඒක තමයි බයික් එකක් සිරිපාදේ අතිමාරි කොට සිරිපාදේ දැන් මනුව පේනවා අර මම හිනාන අක්කරේ යකෝ කොහොමද ඔයගොල්ලන් තාටික ඉස්සර වෙන්නේ ඉන් වීඩියෝ කරන්න TikTok කරනවද මේ අර මිනිස්සයා කතා කරනවනේ මට දැන් මම තමයි වීඩියෝ කරනවා නෑනේ වීඩියෝ කරනවා මේ මෙමරිස් නේ අර මිනිස්සයා කතා කරනවා
ඉතින් ඔහොම එදා දවස ගෙවුණා මේ ඊට පහුවෙනිදා. ඉතින් බඩු අදිනවා ශානි අක්කයි මංජු අයියයි රණ්ඩු වෙවි. ඉතින් ශානි අක්ක ගැන මෙතනදී කියන්න ඕනේ. ඇත්තටම ලොකු කැපකිරීමක් කරා මේ එයාගේ මේ හීනය කොහොම හරි මල්පල ගන්නවන්න. මංජු අයියත් එහෙමමයි. එයාත් ලොකු සපෝට් එකක් දුන්නා. ඒකම මනෝජ අක්කා සුභාෂයි ඒගොල්ලොත් මෙයාලත් එක්ක හැමතිස්සෙම හිටියා. ඉතින් එහෙම සහෝදරයෝ හම්බුන එකත් වාසනාවක් එහෙම හම්බ වෙන්න. ඉතින් අපි හැමෝම හැමදාම එකට ඉන්නවා. ඒක තමයි ලොකුම සතුට. පවුලක් වගේ දුකේදී සැපේදී හැමදාම අපි ඉන්නවා. මෙහෙම හීනවලට යාළුවෝ සහෝදරයෝ පවුලේ යන එක තමයි අපි දකින්න ආසම දේ. ඉතින් අපි හැමෝටම ජය වේවා කියලා මම කියනවා.